සුබ දවසක් මගේ යාළුවනේ. මේ දවස්වල ආයෙමත් වහින්න පටන් අරගෙන නේද? ඔයාලටත් එහෙමද? අපිට නම් උදේ කාලයේ පොඩ්ඩක් විතර අවුව වැටිලා හවස් කාලය වෙනකොට රාත්‍රී කාලයයි දිගටම වැස්ස තමයි. වැස්ස ඉතින් අපිට නැතුවත් බෑ. ඒ වුණාට ඉතින් වැඩ කටයුතු ටික කරගෙන යද්දී සෑහෙන්න බාධා සිද්ධ වෙනවා වැස්සෙන්. වැඩ ටික කරගන්න අපහසු වෙනවා. එහෙමයි කියලා අපේ ජීවිතවලට මොනතරම් බාධක ආවත් ඒ හැම බාධකයක් අතරින්ම අපි අපේ ජීවිතය ඉදිරියට ගොඩනගාගෙන යන්න ඕනේ. අන්න එහෙම මගේ ජීවිතයේ තවත් එක පියවරක් ඉදිරියට තබපු අවස්ථාවක් තමයි මම මේ ඔයගොල්ලන් එක්ක ෂෙයා කරගන්නේ. මං හිතනවා ගොඩක් අයට වැදගත් වේවි කියලා. මොකද තවමත් අපේ ගෘහණියෝ රැකියාවක් නොකරන අය ගෙවල් වලට වෙලා ඉන්නවා. ඉතින් වර්තමානයේ වෙනකොට නිකම්ම ගෙදරට වෙලා ඉන්න කෙනෙක් නොවි මොනයම් හෝ ආදායම් මාර්ගයක් තමන්ට හැකි අයුරින් තමන්ගේ දෙයක් කරගන්න තමන්ගේ අතට මුදලක් ලැබෙනවා නම් ඒක ආර්ථිකයට ලොකු ශක්තියක්. විශේෂයෙන්ම කාන්තාවන්ට කියනවා නම් අක්කලා නංගිලා ඒගොල්ලන්ට කියනවා නම් අපි ගෙදරට වෙලා නිකන් ඉඳලා අපේ වැඩිහිටියෙක්ගෙන් අම්මා තාත්තගෙන් සහෝදරයෙක්ගෙන් අපේ අවශ්‍යතාවලට මුදල් ඉල්ලනවට වැඩිය පුංචිම හරි දෙයක් කරලා අපේ අවශ්‍යතාවයකට අපිම හොයාගත්ත මුදලක් අපිට භාවිතයට ගන්න පුළුවන් නම් ඒක ලොකු සතුටක් ලොකු තෘප්තියක්. මම නම් ඉතින් රැකියාවක් කරපු කෙනෙක් විදිහට මේ වෙනකොට ගෘහණියක් විදිහට වැඩ කටයුතු කරගෙන ඉන්නවා දරුවෝ දෙන්නෙක් එක්ක. සාමාන්‍යයෙන් සුපුරුදු විදිහට රැකියාවක් නොකර ගෙදරම හිටපු කෙනෙකුට වැඩිය රැකියාවක් කරලා නැවතුන කෙනෙකුට ලොකුවට ඔය ආර්ථික ප්‍රශ්නය දැනෙනවා යාළුවනේ. මම නම් ඉතින් මගේ යාළුවෝ දන්නවා රැකියාවෙන් ඉවත් වෙනවත් එක්කම මාස කීපයක් පොඩ්ඩක් රිලැක්ස් එකේ හිටියා. ඒ ඉන්නවත් එක්කම මම ඉතින් ඉස්සරලාම ගෙදර ගෘහණියක් විදිහට ඉන්න ගමන් ඉස්සරලාම කළේ මේ YouTube channel එක පටන් ගත්ත එක. ඒකෙන් ලස්සන ගමනක් අද මේ වෙනකොට ගිහිල්ලා ඉන්නවා. subscribe 1000 පසු කරලා ඒ වෙනුවෙන් ඉතින් මගේත් එක්ක එකතු වෙලා ඉන්න මේ යාළුවෝ හැමෝටම අදත් මං හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. මට ඒ සතුට ලබා දීම වෙනුවෙන්. ඊට පස්සේ මගේ යාළුවෝ දන්නවා පොඩිවට මුලින්ම ආසාවට තමයි මම ගෙදර මගේ වැඩ කටයුතුත් එක්ක රැකියාවේ කටයුතුත් එක්ක දරුවන්ගේ කටයුතුත් එක්ක නඩත්තු කරගන්න බැරුව තිබුණු මගේ මල් පැල නඩත්තු කරලා කොහොමද පවත්වාගෙන ආවේ කියලා. පියවරෙන් පියවර මගේ වීඩියෝ මුල ඉඳලා මුලට ගිහිල්ලා වීඩියෝ ටික බලන් ආවොත් පියවරෙන් පියවර මං කොහොමද ඉදිරියට ආවේ කියලා අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් හොඳටම උදාහරණයක් විදිහට ගන්න පුළුවන්. පියවරෙන් පියවර ගෙදර තිබුණු මල්ගස් ටික නඩත්තු කරලා අරගෙන ඊට පස්සේ ක්‍රමයෙන් ටික මල් පැල එකතු කරගෙන ඊට පස්සේ පුංචිවට නෙට් හවුස් එකක් හදාගත්තා. වියදම් කරේ නැහැ යාළුවනේ. මගේ හස්බන්ඩ්ට තනි පඩියකින් දැන් කරදර කරන්න බෑ මට මල් පැල අරන් දෙන්න නෙට් හවුස් එකක් හදලා දෙන්න එහෙම කියන්න බෑනේ. ඉතින් නෙට් එකට විතරක් වියදම් කරලා මේ උණ බට එහෙම හොයාගෙන
නෙට් හවුස් එකක් හදනකොට ඉතින් යකඩ බට සල්ලි වලට අරගෙන එහෙම ඉතින් ලස්සනට හදන සිස්ටම් එකක් තියෙනවනේ. ඉතින් එහෙම නෙමෙයි මම තාම එහෙම ආර්ථිකයෙන් ලොකු ශක්තිමත් වෙච්ච කෙනෙක් නෙවෙයි. ඒක නිසා ඉතින් මෙන්න මේ විදිහට తాවකාලික නෙට් හවුස් එකක් මම හදාගත්තා. මගේ ඒ මල් පැල ටිකේ ආරක්ෂාවට. ඕගලන්ට ඉතින් පේනවා ඔන්න ඔය විදිහට නෙට් හවුස් එක ඉතින් ඔය උණ බට යොදාගෙන තමයි හදාගත්තේ. මේ හැම දෙයක්ම පියවරෙන් පියවර මං වීඩියෝ වලින් අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් අද මේ අලුත්ම කටයුත්ත කෙරීගෙන යන ගමන් තමයි ඕගලන්ට මේ පේන්නේ. ඒ දේවල් තමයි ඔය ඉන්නේ මගේ චූටි දෝනි. එයාවත් බලාගෙන ඉතින් එයා එක්කලා මේ දේවල් කරන්න හරි අපහසුයි. මොකද ඉතින් එයාට තාම තේරෙන්නේ නැහැ. එයාගේ ආරක්ෂාවට මුල් තැන දෙන්න ඕනේ. වැටේවිද එහෙම කියන එක බලාගෙන ඉන්න ඕනේ. ඒ වගේම එයාට තාම තේරෙන්නේ නැති නිසා මේ දේවල් අදිනවා කරනවා. එයාට තුවාල වෙන්නේ නැතුව එයාව බලා ගන්න ගමන් ඉතින් අපි මායි හස්බන්ඩ්ගේ උපරිම සහයෝගය ඇතිව මම මේ දේවල් ක්‍රමයෙන් කරගෙන ඉදිරි පියවර වලට පා තබමින් ඉන්නවා. මේ ඔයගොල්ලන් දකින්නේ අලුත්ම වැඩේ කරගෙන යන විදිය තමයි. මං ඉතින් මගේ අතීතය තමයි කියාගෙන ආවේ. පොඩ්ඩක් ඔයගලන්ට විස්තර කරේ මං හිතනවා ප්‍රයෝජනවත් වෙයි කියලා. මුකුත් නොකර ගෙදර ඉන්න අයට සමහරු ඉන්නවා හරි ආසාවෙන් ආර්ථිකයට ශක්තියක් වෙන්න ඕනේ, මොනවා හරි දෙයක් කරන්න ඕනේ, එහෙම මයින්ඩ් එකෙන් ඉන්න අය ඉන්නවා. ඒ වුණාට ඒගොල්ලන්ට හිතා ගන්න බෑ මොකද්ද කරන්න කියලා. මොන දේ කරන්න ගියත් සල්ලි මූලික වෙනවා. ඉතින් සල්ලි නැහැ. ඔයගේ ප්‍රශ්න තියෙනවා. මම මගේ ගමන පටන් ගන්න මං කිව්වා YouTube channel එක පටන් ගත්තා. මුදල් ගියේ නැහැ යාළුවනේ. YouTube channel එක මේ අතේ තියෙන ෆෝන් එකෙන් අපි හැමදේම අධ්‍යයනය කරන්න ඕනේ යාළුවනේ. මූලික කාරණාව එකයි අපි මොනවා හරි දෙයකට ආස කරනවා නම් මොනවා හරි දෙයක් කරනවා නම් අපි ඒ දේ අධ්‍යයනය කරන්න ඕනේ. උපරිම අධ්‍යයනය කරලා තමයි දෙයක් පටන් ගන්න ඕනේ. දැන් මේ වෙනකොට ෆෝන් එකක් නැති කෙනෙක් නැහැනේ යාළුවනේ. ඉතින් YouTube එකෙන් Google එකෙන් ඕන තරම් දේවල් අපිට අධ්‍යාපනය අපිට අවශ්‍ය දේවල් අපිට අවශ්‍ය දැනුම ලබා ගන්න ඕනෑ තරම් ක්‍රම තියෙනවා. ෆෝන් එකක් අතේ තියෙනවා නම් මුදල් වැය වෙන්නේ නැහැ. ඕනෑ තරම් දැනුම අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට ගොඩාක් දේවල් හොයලා බලලා YouTube channel එක පටන් ගත්තා. ඒකට ඉතින් මුදල් ගියේ නැහැනේ මට. ඊගාවට මම මේ මල් පැල පටන් ගත්තේ මගේ ගෙදර ඔහේ තැන් වල තිබුණු මල් පැල ටිකක් එකතු කරලා තමයි ඒවා හොඳට නඩත්තු කරලා මම මල් පැල වලට පොහොර වලට වියදම් කරන්නේ නැහැ. මගේ යාළුවෝ දන්නවා කාබනික පොහොර මම භාවිතා කරන්නේ මේ හැම දෙයකටම ඒ හැම දෙයක්ම කුස්සියෙන් ඉවත දාන දේවල් වලින් හදාගන්නේ කාබනික පොහොර. ඉතින් මුදල් යන්නේ නැහැ යාළුවනේ. මුදල් වියදම් නොකර තමයි මම මේ හැම දෙයක්ම මේ තැනට ගෙනාවේ. තවමත් මම මගේ යාළුවන්ට අද මේ කරගෙන යන වැඩේ මොකද්ද කියලා කිව්වේ නැහැ. ඒ වුණාට තම්මේල් එක දැකපු ගමන්ම මගේ යාළුවෝ දන්නවා මම මොන වගේ දෙයකටද මේ වෙනකොට අත තියලා තියෙන්නේ කියලා. තවත් බලන්නකෝ යාළුවනේ. තවමත් මගේ යාළුවන්ට බලයි යන්න අවස්ථාව දෙන්නම් මං. මෙන්න මෙතන යාළුවනේ මට ඇත්තටම ගෙවත්ත ඉඩක් නැහැ. මෙතනම තමයි මොනවා හරි දෙයක් කරන්න තියෙන්නේ. ඉතින් මගේ මේ නෙට් හවුස් එක ඇතුලේ හිටපු යාළුවෝ මම මේ විදිහට නෙට් හවුස් එකෙන් එළියට අරගෙන තියෙන ඉඩේ මේ කාර්යය කරගෙන යන්න තමයි මේ සෝදානම් වෙන්නේ. මෙතන මේ හදන්නේ පැලට් දාලා පුංචි රැක් එකක්. මේකටත් වියදම් ගියේ නැහැ යාළුවනේ. මගේ යාළුවන්ට මතක ඇති මෙන්න මේ ස්ලෝන් බට ටික මේ බට ගෙදර ගෙනහලා තිබුණේවා. ඒ බට ටික තමයි ආයෙමත් මේ යොදාගත්තේ මේ වැඩේට. මේ විදිහට බට සවි කරලා මෙන්න මේ පැලට් මේවා උඩින් තියලා ආධාරකයක් මල් පෝචි තියන්න රැක් එකක් හදාගන්න තමයි මේ හදන්නේ. මං ඉතින් දැන් කියන්නම් මොකද්ද මේ කරගෙන යන වැඩේ කියලා. මගේ channel එකට කැමති තවමත් මාව subscribe නොකරපු අය ඉන්නවා නම්
මගේ channel එක subscribe කරගෙනම යන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. මගේ යාළුවන්ට ගොඩාක් ප්‍රයෝජනවත් දේවල් ඉදිරියේදීත් අරගෙන එන්න සූදානමින් ඉන්නවා. ඒක නිසා යාළුවනේ අමතක නොකර subscribe කරන්න, like එකක් දාන්න, මේ වීඩියෝස් මගේ යාළුවන්ගේ යාළුවන්ටත් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා නම් ෂෙයා කරන්න. මේ වීඩියෝ එක ගැනත් ඔයගලන්ට මොකද හිතෙන්නේ කියලා අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න යාළුවනේ. එහෙනම් අද මේ කරගෙන යන වැඩේ යාළුවනේ මම ඇන්තූරියම් පැල ටිකක් ගත්තා. මගේ ගෙදර ඇන්තූරියම් පැල ගොඩාක් හොඳ වර්ග නෙවෙයි, සාමාන්‍ය වර්ග කීපයක් මගේ ළඟ තිබුණා. ඊට අමතරව මම හරි ආසාවෙන් හිටියා ඇන්තූරියම් වලට ආසයි. ඒ වුණාට ඇන්තූරියම් ශාස්ත්‍රයේ දේවල් බලනකොට ඇන්තූරියම් වලට බයක් තිබුණා. මම ඉතින් ඔය බිත්තර කටු ඒ වගේ දේවල් තමයි පොහොර විදිහට භාවිතා කරලා මගේ ගෙදර තිබුණු ඇන්තූරියම් ටික පවත්වගෙන ආවේ. ඉතින් බලමු යාළුවනේ, පීනන්න ජලයට බහින්න ඕනේ, ගොඩ ඉඳලා පීනන්න බෑ. ඒක නිසා මමත් මගේ හස්බන්ඩ්ගේ අහලා අපි දෙන්නගේම එකඟතාවය මත ඇන්තූරියම් ටිකකොත් මගේ ගෙවත්තට මේ විදිහට එකතු කරගත්තා. බය වෙලා බැහැනේ යාළුවනේ, මොන දේ කරන්නත් අපි අපේ හිතේ තියෙන බය නැති කරගන්න ඕනේ. ඒ දේවල් ගැන අධ්‍යයනය කරන්න ඕනේ. මාත් ඉතින් එහෙම කරලා මෙන්න මේ විදිහට මගේ ගෙවත්තට ඇන්තූරියම් පැල ටිකක් එකතු කරගත්ත අවස්ථාව තමයි මම අද මේ ඔයගොල්ලන් එක්කලා වීඩියෝ එකක් හරහා ෂෙයා කරගත්තේ. මේ පාසල් නිවාඩු කාලය ඔයගොල්ලන්ට ඉතින් පේනවනේ, මගේ පුතාත් බොහොම නිදහසේ එයාගේ පාසල් නිවාඩුව ගත කරනවා. එහෙනම් ඉතින් මගේ යාළුවෝ හැමෝම ආදරෙන් පරිස්සමින් සතුටින් ඉන්න හැම දිනාටම බුදු සරණයි.